පාකිස්තානයට හිමි වුණ ලංකාවට අහිමි වුණ ගෑස් මිල අඩුවීම. අද දවසේදී ඔබ වෙත ගෙනෙන්නේ මෙම කතාන්දර පිළිබඳවයි. අපි ඊට කලින් ඔබට ආරාධනා කරනවා අප subscribe කරන්න කියලා. දැන් ගොඩක් දෙනෙක් අන්තිම වීඩියෝ 373 දෙනෙක් නරඹලා තිබෙනවා. නමුත් subscribers ඉන්නේ 119ක් පමණ. ඒකින්ද කුහක නොවේ subscribe කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. කෙසේත් අද දවසේදී කියන්නට යන්නේ ලංකාවේ ජනතාව දුක් විඳින කතාවක් සහ පාකිස්තානයේ ජනතාවට සතුටු වෙන කතාවක්. පාකිස්තාන ආණ්ඩුව ගෑස් මිල අඩු කර තිබෙනවා. විශේෂයෙන් කිලෝ 6 ගෑස් සිලින්ඩර් මිල අඩු කර තිබෙනවා. ඒ අනුව තමයි සෞදි අර්මකෝ සමාගම තවත් යම්කිසි ආකාරයකට අඩු කර තිබෙනවා. ඊටමත් විශ්මිත ලෙස කියලා කියන්න පුළුවන්. නමුත් ඒක පාකිස්තානයට ලැබෙන විශේෂයෙන් පාකිස්තානයේ අපි කිව්වා වගේ කිලෝ ග්‍රෑම් 6 ගෑස් සිලින්ඩර් මිල අඩු කර තිබෙනවා. නමුත් ලංකාවේ අවුරුද්දයි මාසයක් ගිහිල්ලත් මිල අඩු නැහැ කෙනෙක් කියන්න විශේෂයෙන් ගත්තාම සෞදි අර්මකෝ සමාගම අපි දන්නවා ආසියානු ගෑස් වෙළඳපොලේ ගෑස් මිල තීරණය කිරීමේ ප්‍රමුඛයා. ඔවුන් යම් කිසි ආකාරයකට ගෑස් මිල අඩු කර තිබෙනවා. විශේෂයෙන් මෙට්‍රික් ටොන් බියුටේන් මෙට්‍රික් ටොන් ප්‍රොපේන් සහ බියුටේන් මෙට්‍රික් ටොන් පිළිවෙලින් 495 දක්වාත් බියුටේන් මෙට්‍රික් ටොන් එකක මිල 475 දක්වාත් අඩු කර තිබෙනවා. විශේෂයෙන් මේ ඊටමත් පුදුම දෙයක් කියලා කියන්න ඕනේ. හිතවත් වැඩි යම් කිසි ආකාරයක අඩු කිරීමක් කියලාත් එක් අතකින් කියන්න ඕනේ. ආසියානු වෙළඳපොලේ සිදු මේ විසීම යනවා තමයි පාකිස්තානයේ දෑවැන්ත සෙමින් අඩු කර තිබෙන්නේ. මේකෙදී යම් කිසි ආකාරයකට වැඩි විකුණුම් ප්‍රමාණයක් ඉලක්ක කරගෙන තමයි සෞදි අරාබිය සමාගම ආසියානු වෙළඳපොලේ ගෑස් මිල අඩු කර තිබෙන්නේ කියන එක මතක් කරගන්න ඕනේ. 26ත් යම් කිසි ආකාරයක 26 මේ යම් කිසි ආකාරයක ඒ ආකාරයෙන් පවතී කියලා තමයි මතක් කරන්නේ. මේදී සෞදි අරාබියා සහ OPEC plus වැඩි වශයෙන් OPEC plus සමග එක්ව ඒ නිෂ්පාදනය වැඩි කරමින් වැඩි විකුණුම් ප්‍රමාණයක් නිෂ්පාදනය එකක වැඩි ප්‍රමාණයක් විනාගැනීමේ අපේක්ෂාවෙන් තමයි සිදු කරන බවක් තමයි පෙනියන්නේ. මේ තමයි යම් කිසි ආකාරයක මේක සැපයුමෙන් පිළිබඳ අරුබුදයක් ගැටණයක් කියලා කියන්න පුළුවන්. US Shell සමාගම සහ මේ සෞදි අර්මකෝ සමාගම අතර තිබෙන මෙහිදී චීනය ප්‍රමුඛ කරගෙන මෙහිදී කියන්න ඕනේ මේකෙදී ඉන්දුනීසියාව ඉන්දියාවට වගේ ඒ හා සමාන පවතින සැපයුම් වල යම් මේ ඇමරිකා එක්සත් ජනපදයේ සමග තිබෙන තරගයක් කියලා කියන්නට ඕනේ. මේකෙදී මේ තමයි යම් කිසි ආකාරයක කියන්නේ. නමුත් ලංකාවේ ජනතාවට මෙම මීට අමතරව ලෝක වෙළඳපොලේ බොරතෙන් මිල පහළ යාමත් මේට හේතුවක් ලෙස දක්වන්නට පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. මේක තමයි ආසියානු වෙළඳපොලේ නවතම තත්ත්වය. ලංකාවට අහිමි වුණා ඇත්තම කිව්වොත් එම ඊටමත් අධික ලාභ ගෑස් සමාගම කොහොමද ලබනවා ශ්‍රී ගෑස් සමාගමත් ලාභයක් ලබනවා කියලා කියන්න පුළුවන්. මේක තමයි නවතම තත්ත්වය ආසියානු වෙළඳපොලේ ගෑස් මිලේ තත්ත්වය ලංකාවට අහිමි වුණා පාකිස්තානට හිමි වුණා කියලා කියන්න පුළුවන්. ගෑස් මිලේ වටිනාකම කෙසේත් පාකිස්තානයේ ගෑස් මිල අඩු වුණා ලංකාවේ ගෑස් මිල එසෙන් පවතිනවා. ලංකාවේ පාරිභෝගිකයන් ලෝක වෙළඳපොලේ ආසියානු වෙළඳපොලේ මිල අඩු වුණොත් වැඩි ගණනක් ගෙවනවා කියලා මතක් කරගන්නට ඕනේ. බය නැතුව මුණ පෙන්නලා කියලා කියන්නට ඕනේ. සුබ දවසක්. ඔබ අප subscribe කරන කුහක නොවි ජාත්‍යන්තර දේශපාලන කටයුතු මෙන්ම බලශක්ති දේශපාලනය ඒ වගේ කටයුතු ගෙනෙන එකම channel ලෙස තමයි අප කටයුතු කරන්නේ. සුබ දවසක්.